මචං මේ දේවල් දන්නේ නැතුව නම් ඩ්‍රයිවිං ලයිසන් එක එක දවසින් අලුත් කරගන්න යන්න එපා. අපරාධේ වාගේ වටිනා කාලේ. දවසකට 300 දෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම පෝලිං වල රස්තියාදු වෙන්නේ නැතුව ගෙදර ඉඳන්ම ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න විදිය, ලයිසන් එක අලුත් කරගන්න තැනේදී කරන්න ඕනේ දේවල් ටික ස්ටෙප් බයි ස්ටෙප් වගේම ඒකට කීයක් දෙන්න ඕනද කියලා සම්පූර්ණ විස්තරය කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක සේව් කරගන්න. ඉතින් පළවෙනිම දේ තමයි මෙඩිකල් එක කරන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න එක. ඉතින් මේකට තාමත් කට්ටිය කරන්නේ අර ඉස්සර වගේම පාන්දර 6ට විතර එතනට ගිහිල්ලා නම්බ එකක් අරගෙන මෙඩිකල් එක කරන්න ඇතුළට යන්න උදේ 8:00ටම එතනට වෙලා බලාගෙන ඉන්න එක. අනේ දැන් එහෙම බොරුව රස්තියාදු වෙන්න එපා. ඊට වඩා පට්ටම ලේසි ක්‍රමයක් තියෙනවානේ. හැබැයි ඒකට අනිවාර්යයෙන්ම ලයිසන් එක එක්ස්පයර් වෙන්න සති දෙකකටවත් කලින් ඕනම ස්මාර්ට්ෆෝන් එකකින් Google එකේ හරියට මෙන්න මේ විදිහට e-channeling driving license කියලා type කරලා search කරන්න. එතකොට වාටේ මෙන්න මේ වගේ එකක් driving license medical e-channeling Sri Lanka කියලා. අන්නේ link එක touch කරන්න. ඔන්න එතකොට වාට එනවා මෙන්න මේ වගේ site එකක්. මෙතනින් ඔයා මුලින්ම මේ branch name කියන එක touch කරලා ඔයාට ළඟම ඔයාට ලේසින් branch එකක් මෙතනින් select කරන්න. උදාහරණයක් විදිහට ගොඩක් දෙනෙක් වේරහැර තෝරගන්න නිසා මමත් මෙතනින් වේරහැර තෝරගත්තා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ date කියන තැනට කැමති දිනයක් තෝරන්න. හැබැයි ඊට වඩා හොඳම දේ තමයි ඒක හිස්ව තියලා මෙන්න මේ search button එක touch කරන්න. දැන් ඉතින් වෙන මොකුත් touch කරන්න යන්න එපා. පොඩි වෙලාවක් ඉන්න. ඊට පස්සේ පොඩි වෙලාවකින් මෙන්න මේ වගේ රතු පාට notice එකක් ඔයාට පල්ලෙහෙන් එයි. අන්න ඒක ආවට පස්සේ website එකේ පල්ලෙහාට යන්න. ඔන්න දැන් ඔයාට මෙතනින් පුළුවන් ඔයා තෝරපු branch එකේ medical එක කරන්න දිනේකුයි වෙලාවකුයි වෙන් කරගන්න. මෙතෙන්දි වැදගත්ම දේ තමයි ඔයා පුළුවන් තරම් වෙලාවක් කරගන්නකොට මුලින්ම තියෙන වෙලාවට අදාළ appointment එකක් කරගන්න. ඒ ඇයි කියලා මට වෙච්ච දේත් එක්ක තව පොඩි වෙලාවකින් කියන්න. ඉතින් ඔයාලට පේනවනේ ගොඩක් අය තෝරගන්න වේරහැර branch එකේ උදේ 7ට තමයි පළවෙනි appointment time එක තියෙන්නේ. ඒ වුණාට පේනවනේ මේ හැම appointment time එකම full වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා ඔයා වේරහැර තෝරගන්නවා නම් අඩුම සති දෙකකට කලින්වත් appointment එක දාගන්න. ඉතින් ওই ප්‍රශ්නේ මටත් ආපු නිසා මම මේ පාර license එක අලුත් කරගන්න තෝරගත්තේ නුගේගොඩ branch එක. මොකද දැන් නුගේගොඩ branch එකනොත් කිසිම රස්තියාදුවක් වෙන්නේ නැතුව එක දවසින් වාට temporary license කොලේ අරගන්න පුළුවන්. ඒ වගේ මේකේ පළවෙනි appointment time එක තියෙන්නේ උදේ 8ට. මෙතෙන්දී ඔයා උදේ 8ම තෝරගන්න කියලා එකක් නැහැ. ඔයාට කැමති ඔයාට lazy time එකක් තෝරගන්න. හැබැයි උදේම time එකක් තෝරගන්න තරමට ඔයාට ලයිසන් එක ඉක්මනින්ම අරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ available button එක touch කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ටික හරියටම පුරව ගන්න. ඔයාගේ නම, email address එක, phone number එක, identity card එක, address එක වගේ දේවල් දීලා අනිවාර්යයෙන් මේ vehicle type කියන තැනින් බර වාහනද සැහැල්ලු වාහනද කියලා හරියටම තෝරන්න. ඊට පස්සේ site එකේ පල්ලෙහාටම ගිහින් මෙන්න මේ pay කියන එක touch කරන්න. දැන් මෙතනින් ඔයා select කරපු දිනේ වෙලාවයි එක්ක ඔයාගේ identity card number එක වැටි. ඒ විස්තර හරිනම් ආයෙත් එතන තියෙන pay button එක touch කරන්න. ඉතින් මේ පේනවනේ මේ විදිහට appointment එක දාගන්න ඔයාට යන්නේ රුපියල් 114යි. ඉතින් මේ ගානවා bank card එකෙන් pay කරනවා නම් site එකේ පල්ලෙහාටම යන්න. ඊට පස්සේ I accept කියන එක ටික් එක දාගෙන process to payment කියන එක touch කරන්න. ඊළඟට මෙතෙන්ට ආයේ card details ටික දීලා payment එක කරන්නයි තියෙන්නේ. ඉතින් මේ payment එක කරපු ගාම මෙන්න මේ වගේ එකක් ඔයාගේ phone එකට එයි. අන්න ඊට පස්සේ ඔයා site එකේ පල්ලෙහාටම ගිහින් download receipt කියන එක touch කරලා මෙන්න මේ විදිහට e-channeling receipt එක ඔයාගේ phone එකට download කරගන්න. මෙතෙන්දී ඔයා අනිවාර්යයෙන්ම ඔයා දීපු විස්තර ටික හරිද බලන්න. ඒ වගේ මේ උඩම තියෙන දිනේ වෙලාවයි අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද දැන් මේක ගත්ත කියන්නේ ඔයාට ආයි පාන්දර ගිහිල්ලා එතන රස්තියාදු වෙන්න දෙයක් නැහැ. මේ ටයිම් එකට ගියා නම් හොඳටම ඇති. ඉතින් මම ඔයාලට කලින්ම කිව්වනේ මම නුගේගොඩ branch එකෙන් තමයි driving license එක අලුත් කරගත්තේ. හැබැයි මාර වැඩේ කියන්නේ මට ඒ appointment time එකට යන්න බැරි වුණා. මට උදේ 8:25ට තමයි වෙලාව තිබ්බේ. හැබැයි මං එතනට යනකොට 8:50 විතර වුණා. හැබැයි එහෙමයි කියලා කිසිම ප්‍රශ්නයක් උන්නේ නැහැ. polling වල ඉන්නවත් අලුතෙන් numbers ගන්නවත් ඕනේ නැහැ. කෙලින්ම ඇතුළට ගත්තා. අන්න ඒක නිසායි online appointment එකක් දාගන්න කියන්නේ. හැබැයි දැන් එහෙමයි කියලා ඔයාලා හැමෝම පරක් වෙලා යන්න එපා හොඳේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ නුගේගොඩ branch එකේ process එක නම් මාරම ලේසි. ඇතුළට ගිය ගාම අපේ online receipt එක check කරලා අපිට number එකක් දෙනවා. ඊට පස්සේ එතනින් අපේ බර කිරලා උසමැන්ලා අපිට අංක 4 කාමරයට යන්න කියනවා. ඊට පස්සේ අපිට හම්බෙච්ච number එකේ පිළිවෙලට එයාලා අපිව ඇතුළට අරගෙන අපේ විස්තර ටික fill කරනවා. ඉතින් මෙතෙන්දිත් online appointment දාගන්න කට්ටියව එයාලා ඉක්මනට ඇතුළට අරගන්නවා. ඊට පස්සේ විස්තර ටික ගත්තට පස්සේ medical එකේ ගාන රුපියල් 1500යි. ඉතින් ඒ ගාන ඔයාලට card එකෙන් ගෙවන්නත් පුළුවන්, cash වලින් ගෙවන්නත් පුළුවන්. ඒක ගෙවලා ඉවරලා අපිට යන්න තියෙන්නේ අපේ ලේක check කරගන්න. ඉතින් මේ යන්න ඕනේ හැම පිළිවෙලක්ම බෝඩ් වල ගහලා තිනවා. ඒ වගේ මෙතනින් ස්ටාෆ් එකේ කට්ටියත් අපිට ඒ ගැන පැහැදිලිව දැනුවත් කරනවා. ඉතින් මේ විදිහේ ලේක check කරාට පස්සේ එයාලා අපිට උඩ තට්ටුවට යන්න කියනවා. ඉතින් මෙතෙන්දී ඔයා ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට එතන ඉස්සරහා තියෙන TV screen වල ඔයාගේ නම්බර් එකයි ඔයා යන්න ඕනේ කාමරේ අංකේ වැටෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ ඇස් පේනවද, අතපය වැඩ කරනවද, ප්‍රෙෂර් එහෙම තියනවද වගේ දේවල් ડોක්ටර් කෙනෙක් චෙක් කරනවා. ඉතින් මේ හැමදේම normal නම් ඔයා කාමරෙන් එළියට යන්නත් කලින් ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ වගේ SMS එකක් එනවා. ඉතින් ඒ SMS එක ආවයි කියන්නේ ඔයා මෙඩිකල් එක පාස් කියන එක තමයි. ඊට පස්සේ ඒකත් අරගෙන මේ exit කියලා ගහපු දොරෙන් ඔයාට පුළුවන් ආයිත් පාරක් පල්ලෙහාට එන්න. ඉතින් මේ විදිහට පඩිපෙළ බහැලා පල්ලෙහාට ආපු ගාම එතන ඉස්සරහම තියෙනවා 8 කාමරේ. අන්න එතනින් තමයි ඔයා temporary driving license කොලේ අරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයා එතන තියෙන පුටු පේලියෙන් පොඩි වෙලාවක් වාඩි වෙලා
වෙලා හිටියට පස්සේ එයාලගේ ස්ටාෆ් එකේ කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ වගේ ටෝකන් එකක් ඔයාලට දෙනවා. ඉතින් මට හම්බුන නම්බර එක තමයි අංක 45. මොකද ඉතින් මට අපොයින්ට්මන්ට් එක දාපු වෙලාවට එන්න බැරි වුණානේ. මම පොඩ්ඩක් පරක්කු වුණානේ. ඉතින් මම ඔයාලට මුලින්ම කිව්වනේ වෙලාවක් වෙන් කරගන්නකොට උදේම තියෙන ටයිම් එක අරගන්න කියලා. අන්න ඒකට ප්‍රධානම හේතුව තමයි නුගේගොඩ බ්‍රාන්ච් එකෙන් ඩ්‍රයිවිං ලයිසන් එක එක දවසින් අලුත් කරගන්නවා නම් මේ විදිහට යාලා දවසකට දෙන්නේ ටෝකන් 300ක් විතරයි. ඒ කියන්නේ 300 දෙනෙක්ට විතරයි එක දවසින් ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම අනිත් තැන් ගැන නම් කියන්න දන්නේ මේ නුගේගොඩ බ්‍රාන්ච් එකේ සර්විස් එක නම් එකෙන්ම සුපිරි. ස්ටාෆ් එකේ අයත් මාරම හොඳයි. ඊට පස්සේ යාලා 5 දෙනා වගේ ඇතුළට ගන්නවා. ඊට පස්සේ ඇතුළදී අපේ ලයිසන් එකේ ෆොටෝ එක එහෙම අරගෙන ඊට පස්සේ අපේ කලින් ලයිසන් එකේ මොන හරි විස්තර වැරදි නම් එව්වත් හරි ගස්සලා දීලා අපිට ටෙම්පරරි ඩ්‍රයිවිං ලයිසන් කොලේ එතෙන්දි print කරලා දෙනවා. බය වෙන්න එපා මේක අවුරුදු 2ක් වළංගුයි. ඒ වගේම යාලා කියපු විදියට ලයිසන් කාඩ් එක යාලා අපේ ගෙදරටම එවනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න ඔයාගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා නැත්නම් ලයිසන් එක අලුත් කරන් රුපියල් 3525ක මුදලක් යනවා. හැබැයි මේක ඔයාලට කෑෂ් වලින් ගෙවන්න බෑ. අනිවාර්යයෙන්ම කාඩ් එකක් තියෙන්න ඕනේ. ඒක නිසා ඔයා එතනට යනවා නම් අනිවාර්යයෙන්ම බෑන්ක් කාඩ් එක අරගෙන යන්න. ඉතින් මම ගිය දවසේ මැෂින් එක පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ නිසා මේ වැඩේටත් පැය 2 වගේ කාලයක් ගියා. නැත්තම් ඔයාලට සාමාන්‍යයෙන් මම හිතන විදිහට පැයකින් පැය එකමාරකින් වගේ මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට කිසිම රස්තියාදුවක් නැතුව පොඩ්ඩක් පරක්කු වෙලා එතනට ගිහිල්ලා මට හරියටම 12 වෙන්නත් කලින් ඩ්‍රයිවිං ලයිසන් එකත් අලුත් කරගෙන මට එතනින් එන්න පුළුවන් වුණා.